ගරු ජනාධිපතිතුමා ගල්ලංගුරු ව්‍යසනය පිළිබඳව කරන ලද කතාව විශ්ලේෂණාත්මකව බලනකොට හරිම පුදුම සහගතයි. ඔහු කතාව පටන් ගන්නවා එක තැනකදී මොනම ආකාරයකින්වත් ජනතාව මත මේ බර පටවන්නේ නැහැ කියලා. එහෙම කියාගෙන යන ජනාධිපතිවරයා ටිකක් දුර ගිහිල්ලා කියනවා මේ විසඳාගත හැකි එකම ක්‍රමය වෙන්නේ ඒ අදාළ ආයතනයෙන් වන්දි අය කර ගැනීම, ඊට අමතරව මහ ජනතාවගේ විදුලි බිලට යම් කුමාරයක් එකතු කිරීම සහ රජයේ විසින් ඉතුරු කොටස දරා ගන්නවා යන කතාව. ඒකෙදි ඒ කතාවෙන් ගම්ම්‍ය වෙන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේ සියලු දෙනාම මෙච්චර කල් තර්ක කරා සියලුම පාඩුව ඒ අදාළ සමාගමෙන් මකා ගන්නවා කියලා. නමුත් ඒ ප්‍රකාශයෙන්ම පේනවා කිසිසේත්ම ඒ පාඩුව සමාගමෙන් ලබා ගන්නා ප්‍රමාණයෙන් මකාගත නොහැකි කියන එක. දෙවැනි කාරණය තමයි නැවත රජයේ කොටසක් බාර ගන්නවා ගමන්ම මහජනතාවගේ විදුලි මිද මත තව කොටසක් පැටවීම. නමුත් ජනාධිපතිවරයාට අමතක වෙලා තියෙනවා ජනතාව මත පැටවීම සමගම ආපහු රජය කුසින් බාර ගන්නා කොටස ජනතාවගේ මුදලින් ගෙවන්න ඕනේ බව එතුමාට අමතක වෙලා තියෙනවා. ඒ අනුව පැහැදිලිවම 3/2කට වඩා මේ පාඩුව මහජනතාවගේ කරපිට පැටවෙන බව මොලේ තියෙන ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ ප්‍රකාශයන් හරිම පුදුම සහගතයි කියලා මට හිතෙනවා.